නමෝ බුද්දාය. ඔයාලා හැමෝටම ආයුෂ බොහෝ වේවා. මේ කියන දවස නම් මට හරියටම මතක නැහැ. ඉතින් මේ සතියේත් අපේ ගෙදර තීන්ත ගාපු දවසක්. ඉතින් මේ දවස්වල හොඳටම තීන්ත ගන්න දවස් පොටි අදිනවා අන්න එහෙම. ඉතින් මේ දවසේ චූටිදෝ නර්සරි ගිහිල්ලා අපි ඒ දවස් ටිකේම හිටියේ තාත්තිලා ගෙදර. මොකද අපේ ගෙදර එනවා තියා හිතන්නවත් බෑ මේ ඩස්ට් එකට. ඉතින් දවල් වරුවට අපි තාත්තිලා ගෙදර ඉඳලා රෑට තමයි එන්නේ. ඉතින් ඒ ආවත් ඉස්සෙල්ලම චූටි බබාලා යන්න කලින් ගෙවල් දොරවල් අත ගහලා මොප් කරනවා නැත්තම් කොහොමත් ඉන්නම බැරි නිසා. ඉතින් මේ දවසෙත් අපි එනකොට රෑ වුණා. එතකොට බාස්ලත් යන්න ඔන්න මෙන්න. ඉතින් එයාලා යනකොට තමයි අපි එන්නේ. මොකද ගෙවල් දොරවල් නැත්තම් ඇරලා දාලානේ යන්නේ. ඉතින් දවල් වරුවට චූටි දුවයි පුතාවයි වොෂ් දාලා තියෙන්නේ. මං මේ දවස්වල මල් පැල හිටවනවානේ. ඒක ඉතින් ඔයාලා දන්නවා. ඉතින් චූටි දුව නර්සරි ගිහිල්ලා එන ගමන් මං ඔය විදිහට නර්සරි ප්ලාන්ට් එකකින් පැල ටික ටික ගේනවා. ඉතින් මේවා ලොකු ගාණක් නෙමෙයි. වැඩිම ගාණකට තියෙන රුපියල් 250 එහෙම. නැත්තම් මේවා 150 ඒවා තියෙන්නේ. ඉතින් මම මේ හිටවන පැලේ නම දන්නේ නැහැ. එයාලා කිව්වා. ඉතින් ඒකත් රුපියල් 150යි. ඉතින් අද මං අන්න ඒ ගහකුයි කරඳ ගහකුයි ගෙනාවා. කහ කරඳ ගස්. ඉතින් කහ කරඳ ගහත් රුපියල් 150යි. මං ගොඩක් ආසයි. මේක පුදුම භාවනාවක්. මං ඉස්සර ඇත්තටම මේ වැඩේ කරේ නැහැ. ඒ වුණාට මල් පැල හිටවද්දි මටම තේරුණා මගේ මනස කොයිතරම් වේගයෙන් වෙනස් වෙනවද කියන එක. ඉතින් මොකද දන්නවද මං එහෙම කියන්නේ? ගේන හැම චූටි මල් පැලයක්ම මල් ගහක්ම එදා දවසේදී මං කොහොම හරි හිටවල ඉවර කරනවා මේ පෝච්චිවල. ඉතින් අපේ ගේ පිටිපස්ස පැත්තේ හස්බන්ඩ් මට පස් වෙනමම දාලා තියෙනවා. මට මේ විදිහට මල් පැල ගෙනාවම ගන්න කියලා. නැත්තම් මට අර උදැල්ලෙන් එහෙම පස් හාරන්න බැරි නිසා. ඉතින් ඇත්තටම කියනවා නම් මේ විදිහට මල් පැල හිටවන එකෙන් මානසික සුවයක් ඇති වෙනවා. ඒක දන්නේ ඒ කරන අය විතරයි. ඉතින් ඉස්සර ගොඩක් අය එහෙම කිව්වට මටත් ඒක දැනුන්නේ නැහැ. මොකද මං මේ වැඩේ කරලා තිබ්බේ නැති නිසා. ඉතින් දැන් කරන්න ගත්තට පස්සේ ඒකෙන් දැනෙන මානසික සුවය නිදහස අනන්තයි අප්‍රමාණයි. මොකද මං ඇත්තටම මේවා හිටවල පෝච්චිවල ඒ පැල දිහා ගස් දිහා බලලා අවංකවම සතුට වෙනවා. ඉතින් දැන් හොඳටම රෑ වෙලා තියෙන්නේ. තාත්තට දැන් යන්නත් ඕන කියලා කිව්වා. ඉතින් මං කිව්වා පැල දෙක විතරයිනේ හිටවන්න තියෙන්නේ. චූටි වෙලාවක් ඉන්න කියලා. මොකද නැත්තම් බබාලා දෙන්නත් එක්ක මට මේ වැඩේ කරගන්න බෑ. චූටි දුව නම් ප්‍රශ්නයක් නැහැ. පුතත් එක්ක මේ වැඩේ කරනවා කියන්නේ ඒක එක ලොකු යුද්ධයක්. ඉතින් මම මේ පැල හිටවල අද මං ඒවට පොහොරක් දානවා. මං පැල ගන්න තැනින්ම ඇහුවා මේවට පොහොර දාන්න හොඳයිද කියලා. ඉතින් එයාලා කිව්වා යාරමිලා විතරක් දාන්න කියලා. හැබැයි යාරමිලා ඕකිඩ් වලටයි ඇන්තෝරියම් වලටයි ඇර අනිත් ඔක්කොටම දාන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් මං ඊට කලින් මට හස්බන්ඩ් ওই පොහොර පැකට් දෙකක්ම අරන් දීලා තිබ්බා. ඒ වුණාට දාන්න වෙලාවක් උනේ නැහැ. යෝගට් හැන්දෙන් එකක් තමයි දාන්න කිව්වේ. ඉතින් මං ඉස්සෙල්ලම ගස් වටේට පස් ටික බුරුල් කරලා ගහේ ළඟින් නෙමෙයි ගොඩාක් ඈතින් තමයි මම ওই විදිහට දැම්මේ. මොකද ගහ ළඟින්ම දාන්නත් හොඳ නැහැ කියනවනේ. ඉතින් මම මේ ඉස්සෙල්ලම තමයි පොහොර දාන්නෙත්. මං කවදාවත් මේ වගේ ගස් වලට පොහොර දාලා තිබ්බේ නැහැ. ඉතින් මගේ හස්බන්ඩ් අනිත් ඔය ඇන්තෝරියම් ඒ ඔක්කොම දේවල් වගා කරේ. ඉතින් ඒ කිසිම දෙයකට මං
සහභාගී වෙලත් නැහැ. උදව් කරලත් නැහැ. ඒ දේවල් දන්නෙත් නැහැ. ඉතින් මටම හිතුණා මගේ ගේ ලස්සන කරගන්න ඕනේ කියලා. ඉතින් ගැහණියක් ඒකට පෙළඹුමාම ඇත්තටම ඒකේ හරි අමුතු ලස්සනක් තියෙනවා. මම ඒක මගේ හස්බන්ඩ් එක්කත් කිව්වා. ගැහණියක් තමයි හැම දෙයකටම මුල් වෙන්නේ, හැම තැනකටම මුල් වෙන්නේ ඒ තැන ලස්සන කරන්න වගේම ආලෝක කරන්න. ඉතින් පිරිමි කෙනෙක් හිටියට ගැහණියක් අනිවාර්යෙන්ම ඕනමයි ඒ දේවල් පිළිවෙලට ලස්සනට පිරිසිදුවට තියාගන්න. ඉතින් මේ වෙලාව වෙනකොට මම පොහොර ටික දාලත් ඉවරයි. පොහොර දාලා අනිවාර්යයෙන්ම වතුර දාන්නම ඕනේ. ඒකත් මට ඒ නර්සරි ප්ලාන්ට් එකේ ඉන්න අයම තමයි කිව්වේ. කවදාවත් යාරමිලා හරි මොනාම හරි පොහොර දාලා වතුර දාන්න නැතුව ඉන්න හොඳ නැහැ. ඉතින් මම දැන් පොහොර ටික දැම්මට පස්සේ ওই විදිහට වතුරත් දැම්මා. ඉතින් පේනවනේ ඔයාලට මගේ පෝච්චල් හිටපු මල් පැල ටික. මම ගොඩක්ම මේ මල් පැල හිටවන්නේ මල් පූජා කරන්න ඕන නිසා බුදුරජාණන් වහන්සේට. ඒක තමයි මූලිකම හේතුව මට මේ විදිහට ගේ ලස්සන කරන්න. එතකොට මෙහෙම මුල් වෙන්නම එකම හේතුව තමයි මට ඇත්තටම මල් ඕන කියන එක දැනුණා බුදුන් වහන්සේට පූජා කරන්න. මොකද අපේ ගෙදර එහෙම අර දිගටම මල් හැදෙන්නේ නැහනේ. මට මල් ඕන වුණොත් මං එහා ගෙදර නංගිගෙන් මලක් දෙකක් ඉල්ල ගන්නවා. එහෙම නැත්තම් ගොඩක් ඈතට යන්න ඕනේ. අර සියලා ගෙදරින් මල් ටික පඩම් ගන්න. ඉතින් හැමදාම මේක කරන්න බැහැනේ. ඉතින් මූලිකම හේතුව මගේ බුදුරජාණන් වහන්සේට මට මල් පූජා කරන්න හිතුණු ආසාව නිසාම තමයි මේ විදිහට මල් අරගෙන මල් පැල අරගෙන ගේ ලස්සන කරන්නත් ඕනේ කියලා හිතුණොයි. ඒක තමයි ඇත්තම හේතුව. ඉතින් තාත්තෙත් ගියා ඊට පස්සේ. මං ඊට පස්සේ කරේ සාලේ ලයිට්ස් ටික ඔක්කොම ඔෆ් කරා. මොකද කර්ටන්ස් නැති නිසා මං ඇත්තටම ලයිට් දාගෙන ඉන්න බයයි. එළියට ඔක්කොම පේනවනේ. ඉතින් මං අර තනියෙන් ඉන්නකොට කොහොමත් බයයි. මට හිතෙන්නම එළියේ ඉඳලා කවුරු හරි බලන් ඉන්නවා ඇති කියලා. ඉතින් මං ඒ නිසාම මං කරන්නේ ලයිට්ස් ඔෆ් කරන එක. එතකොට මට එළියත් හොඳට පේනවා. හුඩ් එක යට ලයිට් එක දැම්මම මට පාරයි ඒ ඔක්කොම පේනවා. ඉතින් එතකොට අර එළි කවුරු හරි හිටියොත් පේන නිසාම තමයි මම ලයිට්ස් ඕෆ් කරන්නේ. නැත්තම් ලයිට් දාන් ඉන්නකොට අපිට එළියේ පේන්නේ නැහැ. ඉතින් කොහොම හරි ලයිට්ස් ඕෆ් කරලා කාමරේට මං ආවා. ඊට පස්සේ කරා චූටි දුවයි පුතාවයි වොෂ් දැම්මා. ඉතින් දවල් යාලා වොෂ් දැම්මට මං අනිවාර්යෙන්ම නිදියන්න යනකොට ওই විදිහට ආපහුම යාලගේ ඇඟ සෝදනවා. නැත්තම් නටලා දාඩියනේ. ඉතින් ඇත්තටම මේ දවස් ටිකේ අපි හැමදේම කරේ මේ කාමරේ. කෑවේ බිව්වේ සේරම කරේ මේ කාමරේ. ඉතින් කාමරේටම කොටු වෙච්ච ජීවිතයක් තමයි මේ කාලේ මේ විදිහට ගෙව්වේ. මට ඇත්තටම පුදුමත් හිතෙනවා මිනිස්සෙකුට එහෙම කාමරේටම වෙලා ඉන්න පුළුවන්ද කියලා. ඒ වුණාට ඉතින් ඉන්න උනා. ඉතින් අපේ තීන්ත ගාන එක ඒ වැඩත් ඉවර කරගන්න ඕනනේ. ඉතින් මම මේකට වොයිස් කරන්නේ අද සඳුදා. ඒ කියන්නේ 11 වෙනිදානේ. මේ වෙනකොට නම් අපේ ගේ සම්පූර්ණයෙන්ම පේන්ට් කරලා ඉවරයි. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් ඒකත් මම ඔයාලට අරන් එන්නම්. ගොඩාක් ලොකු ජයග්‍රහණයක් කියලා හිතනවා අපි ඒක. ඕනම දෙන්නෙකුගේ ගොඩාක් ලොකු බලාපොරොත්තුවක් ඉස්සෙල්ලාම ගෙයක් හදාගන්න එක. ඉතින් හස්බන්ඩ්ගේ මගේ ඒක හැමම තමයි. ඉතින් ගේ හැදුවට ඊට පස්සේ අපි ඒක මේන්ටෙනන්ස් එකත් හරියටම කරගන්න ඕනේ. ඉතින් අපිට මීට කලින් කරන්න තිබ්බා. ඒ වුණාට අතේ සල්ලි තියන්නත් ඕනනේ. ඉතින් ඒ හැමදේම මේ කාලෙදි තමයි අපිට ඉෂ්ට කරගන්න පුළුවන් වනේ. මං හිතනවා හැමදේටම ඒක තමයි දීලා තියෙන කාලය කියලා. අපි කොච්චර උත්සාහ කරත් මේ දේ මං කොහොම හරි කරගන්නවා කියලා මං හිතනවා අදාළ කාලය
එන්නම ඕනේ කියලා. ඉතින් හැම කෙනෙකුටම අදාළ කාලය එන්න ඕනේ ඒ වැඩ, ඒ දේවල්, තමන්ගේ බලාපොරොත්තු, ඒ දේවල් කරගන්න. උන්නම් වාලේ හිටියනම් වාලේ අර දැන් මේක ඉෂ්ට කරගන්නවා කිව්වට ඒක එහෙම කරන්න බෑ. ඒකට ගොඩාක් ලොකු ස්ටෙප්ස් තියෙනවානේ. ඉතින් අපිත් ඒ විදිහට කැපකිරීම කරලා කොහොම හරි ඔන්න අපේ ගේ මේ වෙනකොට තීන්ත ගාගෙන ඉවර කරා. ඉතින් තව වැඩ ටිකක් තියෙනවා. ඒ ටිකත් ඉවර වුණාම මම ඊට පස්සේ අදන්නේ ඔයාලට වීඩියෝ එකක් ගේන්නම්. චූටි දුවයි පුතයි වොෂ් දාලා ඒ දෙන්නව ඇඳට දැම්ම. මං ඇඳත් ගසලා ඒ දේවල් කරා. ඉතින් මං කිව්වනේ මේ දවස් ටිකේම අපි ඇඳේ ඉන්නේ මොකද සාලේ ඉන්න බෑ. ඩස්ට් එක වැඩි, දූවිල්ල තියෙනවා. එහෙම. ඉතින් මොප් කරත් ඇත්තටම ඩස්ට් එකක් තියෙනවා. මේ පේනවනේ මෙන්න මේ විදිහට තමයි ඒ දවස් ටිකේම අපේ ගෙදර තිබ්බේ. මට නම් අර ඔළුව කැක්කුමත් ආව. ඇත්තටම මේව දකිනකොට හරිම අපිලි වෙලයිනේ. ඉතින් ඒත් ඉවසගෙන හිටියා මේක ඉක්මනින්ම ඉවර වෙනකල්. අර ඒක තමයි මම කිව්වේ අපි ඉක්මනින් කියලා හිතුවට ඒ කාලය ඇත්තටම දෙන්න ඕනේ. ඒ කාලය යනවා. ඉතින් කොහොමත් අපි ඒක ඉවසගෙන ඉන්නම ඕනේ. ඔය තියෙන්නේ ඔය විදිහට අපේ කෑම මේස ළඟ එහෙම පේන්ට් කරපුවා. තව පේන්ට් කරන්න තියෙනවා මේ දවසේ වෙද්දි. ඉතින් අර රෝලර් බ්‍රෂ් එකෙන් ගහන ටික ගාලා තියෙන්නේ. යටින් ලයින්ස් තම චූටි පින්සලෙන් තමයි ගන්න ඕනේ. ඉතින් පේනවා නේද කොයිතරම්නම් දූවිල්ලක් තියනවද කියලා. මේ හැම දෙයක්ම ආපහු බිත්තිවල එල්ලද්දි හොඳට පිහ දාලා දූවිලි අයින් කරලා තමයි එල්ලන්න ඕනේ. අපිට මේවා වහන්න කාලයක් උනේ නැහැ. ඉතින් ටීවී එක වහගත්ත මොකද ඒක වැදගත්ම දේනේ. ඔන්න දැන් වෙලාව 7:25යි. ඉතින් ඔරලෝසුවත් ගලවලා තියෙන්නේ. ඔයාලට පේනව නේද? සාලේ ෆෑන් එකක්වත් දාන්න බෑ. මේවා දූවිලි අර හුලඟට කැරකෙනවා. ඉතින් ඒ නිසාම තමයි චූටි බබාලා දෙන්නෙකුත් ඉන්න නිසා අපි ඒ දවස් ටිකේ කාමරේටම වෙලා හිටියේ. මොකද මුලින්ම යාලා කාමර දෙක තමයි අපිට කරලා දෙනවා කිව්වේ. එතකොට අපිට කාමරේට වෙලා ඉන්න පුළුවන් නිසා ඉතින් ඒ නිසා ඉක්මනින්ම කාමර දෙක යාලා අපිට මුලින්ම කරලා දුන්නා. මේ දවස් ටිකේම මට ඇත්තටම බුදුන් වඳින්න බැරි වුණා. ඉතින් මල් ගෙනාපු මල් ගස්වල මල් පැලවල මලුත් පිපිලා තියෙනවා. මට දැනුනේ අර තියන්න බුදු පහන තියනකොට මම මල් හෙව්වම මල් නැහැ. ඒ වුණාට බුදු පහන තියන්න නැතුව ඉන්න මෙන්න මේ දැන් සතියකට වැඩිනේ. ඒ කාල සීමාවේ මල් ඕනවටත් තරම් තියෙනවා. ඉතින් මට ඇත්තටම අද වෙනකල්වත් බුදු පහන තියාගන්න බැරි වුණා. මොකද ඊයේ තමයි තේන්ත ගාලා ඉවර වුණේ. එතකොට අද සඳුදානේ. ඒ වෙනකරුත් සාලේ එතකොට හැමතැනම චූටි වැඩ වුණා. ඉතින් ඒ නිසා තමයි හරියට බුදුන් වහන්සේටවත් වන්දනා කරන්න බැරි වුණේ. හැබැයි තව දවස් 2-3කින් හරියටම මං හිතාගෙන ඉන්න වඳින්න කියලා. මොකද මට බුදුන් වඳින්න නැතුව ඉන්න බෑ. මං මේ හැමදේම කරන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. ඉතින් මං ගොඩක් ආසයි බුද්ධ පූජාව පූජා කරලා එහෙම මල් පූජා කරලා අර මගේ අතින්ම හිටවපු පැලවලින් මල් ඇවිල්ලා ඒව බුදුරජාණන් වහන්සේට පූජා කරනවා තරම් ලොකු සතුටක් මට ඇත්තටම නැහැ. ඉතින් කොහොම හරි ඒ දවස් ටිකේම මට වන්දනා කරන්න බැරි වුණ එකට මම ගොඩක් දුකෙන් හිටියේ. ඉතින් ඒ වුණාට මම කලින් කිව්වා වගේම ඒ හැමදේම මොනවාම හරි දෙයකින් කැප කරන්න වෙනවනේ. අර අපි ආර්ථික විද්‍යාවේදී ඉගෙන ගත්තේ ආවස්තික පිරිවෙන්. ඉතින් කොමස් කරපු අය නම් දන්නවා ඇතින ආවස්තික පිරිවෙන් නේද? අපි මොනවා හරි දෙයක් කරන්න යනකොට ඊළඟට කැප කරන හොඳම විකල්පය තමයි ඒකේ ආවස්තික පිරිවෙන්. ඉතින් අපිට අපේ එක දෙයක් වෙනුවෙන් අපිට තියෙන වටිනාම දෙයක් වුණත් කැප කරන්න සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒක අපි ජයග්‍රහණය කරගන්නම ඕනේ. ඉතින් මං හොඳටම මහන්සි වෙලානේ හිටියේ. ඒ නිසා වොෂ් දාන්න කලින්ම තේ ටිකක් බිව්ව. මට ඕන උනේ චුට්ටක් ඇඳට එන්න රිලැක්ස් වෙන්න. ඒ වුණාට මේවත් දැක්කම මට ඒ ටිකත් නමලා ඉන්න ඕනේ කියලා හිතුණා. ඉතින් මං තේ ටික බීලා වොෂ් එකක් දාගෙන ඇවිල්ලා ඔය වේලුණ රෙදි ටික ඔය විදිහට නමනවා. ඉතින් දෙයක් කියන්නම ඕනේ. චූටි දුව මට ගොඩාක් උදව් කරනවා. මම රෙදි නමන සැරයක් ගානේ එයා ඔය විදිහට බලාගෙන ඉඳලා මං නමන විදිහටම එයා රෙදි ටික නමනවා. මං ඔයාලට ඒකත් පෙන්නන්නම්. ඉතින් මං දැන් ටිකක් නැමුවා. ඒ ටික ඔය විදිහට එයාලගේ අල්මාරියෙන් එයාලගේ නියමිත තැන තිබ්බා.
ඉතින් මේ තියෙන චූටි දුම්මට නමපු රෙදි හරියටම මන් නමනවා වගේමයි. එකපාරයි එයාට කියලා දෙන්න ඕන වුණේ. එයා හැමදේම හරියටම කරනවා. ඒක මට ගොඩාක් ලොකු හයියක් ඇත්තටම. ඉතින් එදා දවසේදී ටිකක් ගෙරෙව්වා. ඇත්තටම අපි කාමරේ හිටපු නිසා අපිට එහෙම දැනුන්නේ නැහැ. ඉතින් තාත්තේ හිතුවලු හයියෙන් වහී කියලා. ඉතින් බබාලා දෙන්නයි මමයි තනියෙන් නිසා තාත්ති ආව. මොකද අද හස්බන්ඩ් එන්න ටිකක් රෑ වෙනවා කිව්වා. ඉතින් මට මේ වීඩියෝ එකෙන් ඔයාලට දෙන්න තියෙන දේ මෙන්න මේකයි. මම මේ කියන්නේ මගේ විදිය. අපි ජීවිතේ ගොඩක් සරල වෙන්න ඕනේ. මම ඊළඟ වීඩියෝ එකෙන් මගේ කුස්සිය පෙන්නන්නම්. කොහොමත් මගේ කුස්සියේ එහෙම ගොඩාක් බඩ පුරවගෙන හිටපු කෙනෙකුත් නෙමෙයිනේ මං. ඕන ටික විතරයි මං ග්‍රැනයිට් টොප් එකේ එහෙම නැත්නම් කවුන්ටර් টොප් එකේ තියාගෙන හිටියේ. අපි ඇත්තටම සරල වෙන්න ඕනේ කාටවත් පෙන්වන්න නෙමෙයි. අපේ හිතින්ම අපිටම අපේ සරලකම ආවරණයක් කරගන්න ඕනේ. නැතුව දකින දේ අරගෙන ඇත්තටම මට එහෙම ගන්න සල්ලි නැහැ. එහෙම සල්ලි තිබ්බත් මං ආස නැහැ ගොඩක් කුස්සිය පුරව ගන්න. හැමදේම අරගෙන හැමදේම අර එහෙම තියාගන්න මං ආස කෙනෙක් නෙමෙයි. ඉතින් අපි මං හිතනවා සරල වෙන තරමට ඒ තැනුත් ලස්සනයි කියලා බලන්න ප්‍රියයි. ඉතින් ඔයාලම චුට්ටක් හිතලා බලන්නකො කුස්සිවල පැන්ට්‍රි කබඩ් වලත් හැම තැනම බඩු එල්ලගෙන ගොඩාක් බඩු පුරවගෙන හැමදේම බඩු ඕඩර් කරලා ලස්සන සුකුරුත්තන් දේවල් හැමදේම අරගෙන ගොඩ ගහ ගන්න එකද වටින්නේ. Tamanට තියෙන එක හරියට පරිස්සමින් තියාගෙන පිරිසිදුවට පිළිවෙලට තියාගන්න එකද වටින්නේ කියලා. එහෙම වුණාම අපේ මනසට ප්‍රියයි. ඉතින් මං හිතනවා ගොඩාක් බඩු කොහොමත් මං පුරවගෙන ඉන්න කැමති නෑ. මං ඒවා කාට හරිම දෙනවා මට වැඩිම නම්. ඉතින් දැන් මං ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් මගේ කුස්සිය පෙන්නන්නම්. ඇත්තටම බලන්න හරියටම මනසට ප්‍රියයි. ගොඩාක් බඩු ගොඩ ගහගෙන ඉන්නවට වැඩිය. ඉතින් අපි සරල වෙන්න ඕනේ කාටවත් පේන්න නොවේ. අපි අපිටම ඒ දේ කරගත්තොත් තමයි අපිට ඒක හරියට මේකේ අර්ථය දැනගන්න පුළුවන් වෙන්නේ. ගොඩාක් බඩු පුරවගෙන හැමදේම අර දකින්නම් වාලේ ආසාවට ගන්නවා කියන්නේ මේ කෙනාගේ ආසාවල් වල නිමත්වයක් නැහැ. ඒ කියන්නේ ඒ කෙනාට තව ඒ දේවල් ඕනේ. අන්තිමට වෙන්නේ Tamanට වැඩකුත් නැහැ, අනුන්ට වැඩකුත් නැහැ. ඒ දේවල් gedara පැත්තකට කොටු වෙනවා. ගොඩාක් බඩු ගොඩ ගහනවා. අන්තිමට සල්ලි විතරයි වියදම් වෙන්නේ. ඉතින් ගත්ත දේකුත් නෑ. අන්තිමට කරන්නේ Tamanට මේවා වැඩක් නෑ කියලා කවදම හරි දවසක හිතනවනේ. අන්න එදාට හිතනකොට පරක්කු වැඩි. ඉතින් ගොඩාක් ගෘහණියෝ YouTube channel වල බලලා අනේ මටත් මේක ඕනේ කියලා හස්බන්ඩ්ලටත් කරදර කරනවානේ. ඉතින් එතකොට එකෙන් වෙන්නේ ගෙදරත් ප්‍රශ්න ඇති වෙන එක. ගෘහණියක් අම්මා කෙනෙක් බෙරිඳක් විදිහට අපි ගොඩාක් දුර හිතන්න ඕනේ. ඒ පෙන්නන දේ දකින දේ අපිත් ගන්න යන්න නරකයි. මොකද ඒ හැමදේම මාකටිං වෙන්නත් පුළුවන්. අපිට තියෙන්නේ මොකද්ද? එකද ඒක අපි හරියට පාවිච්චි කරනවා නම් මං හිතනවා අපිටත් ඒකෙන් සතුට වෙන්න පුළුවන් කියලා. මම නම් එහෙම කෙනෙක්. මට ඉඩම් කඩම් එතකොට ගෙවල් දරවල් යාන වාහන ඒ කුස්සිය තියෙන්නේ මොනවද? එහෙම මට කිසිම ඒ දකින දේවල් මගේ කරගන්න මට නම් කිසිම ආසාවකුත් නැහැ. එහෙම මං බොළඳ මෝඩ කෙනෙකුත් නෙමෙයි. ඉතින් අපි හරියට හිතුවොත්, බුද්ධිමත්ව හිතුවොත් අපිටත් බුද්ධිමත් ගෘහණියක් අම්මා කෙනෙක් බිරිඳක් වෙන්න අනිවාර්යෙන් පුළුවන් වෙනවා. මොකද ගොඩක් දෙනෙක් හැමදේම කරන්නේ අර Taman දන්නවා ඕනම කෙනෙක් මේවා පෙන්වුවම ගන්න පෙළඹෙනවා කියලා. නමුත් අපි ඒකට කවදාවත් ඇබ්බැහි වෙන්න නරකයි. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.